රයිට් දැන් බලමු. දෙන්න කිස් එක. සතුටින් ඉන්න. හොඳට hina වෙලා කතා කරන්න. හොඳට hina වෙලා කතා කරන්න. ලස්සන දෙයක් ගැන අපි කතා කරමු. වේලිච්ච බෙට්ටක් වගේ ලස්සන. මොකක්ද ඒ කොක්ක කොයන එක? ඒක මොනවද කරන්නේ? යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මං අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේක අපි දෙන්නගේ ප්‍රී ෂූට් එක. ඉතින් එදා දවසත් හරි ලස්සන දවසක්. ඒ දවසේ ලස්සන මතක මං ඕගොල්ලන්ට එක්ක බෙදා ගන්න ආවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මං ඔයාලට ආදරෙන් මතක් කරනවා තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා. face to face ඉතින් මේ දවස හරිම සීතල දවසක්. ඇත්තටම මේක ලොකේෂන් එක තියෙන්නේ නුවරඑළියේ. ඉතින් නුවරඑළියේ කන්දෑල කියන තැන තමයි මේ. අපි අපේ ගෙදරින් පිටත් උනේ එදා දවසේ පාන්දර 12 මාරට විතර. ඉතින් අපිට එහෙට යන්න ඕනේ වුණා පාන්දර 5:45 වගේ වෙනකොට අපේ වීඩියෝ එක ඔන් කරන්න ඕනේ වුණා. ඒ නිසා තමයි අපි එදා දවසේ රෑ 12 මාරට පාන්දර 12 මාරට වගේ පිටත් උනේ. පේනවනේ ඉතින් කොතන ගියත් අපේ බෝලගේ කෝලන් ටිකේ නම් අඩුවක් වෙන්නේ නැහැ. ගස් කොළන් වලින් පිරුණු එතකොට ওই වතුර ටික හරිම ලස්සනයි. ෆොටෝස් වලට වීඩියෝස් වලට පුදුම ලස්සනක් තියෙන්නේ. අපි හරිම ආසාවෙන් ඒ වැඩේ කරා. එදා දවස් ඉතින් එයාලා කියන එක කරන්න එපා අපි දෙන්නම. ඔය මම සීතලට ඉන්නේ. ඒ තරම්ම සීතලයි එතන හුලං එක්ක පාන්දර 5:45ට. ඔයගොල්ලෝ හිතන්නකො කොච්චරනම් සීතලක් ඇද්ද නුවරඑළියේ. පොඩ්ඩක් ගාවට. ඇත්තටම මේ වගේ තැනක් අපි දෙන්න තෝරගත්තේ අපි දෙන්න හරි ආසයි ගස් කොළන් එක්ක එතකොට ඇලදොලවල් එක්ක ෆොටෝ වීඩියෝ ගන්න. ඉතින් අපි වෙඩින් එකට තෝරගත්තෙත් ඒ වගේම ලොකේෂන් එකක්. ඉස්සරහට බලන්න පුළුවන් වෙයි ඔයගලන්ට. ඒකයි ඉතින් අපි මේ වගේ තැනක් ප්‍රී ෂූට් එකටත් තෝරගත්තේ. මහන්සියක් දැනුණාම ඉතින් අපේ බෝලගේ කතා නිසා ඒ මහන්සිය නැති වෙලා යනවා. ඔය තියන්නේ මේ වෙන තැනක්, එතනම ළඟම තැනක්. ඒක පොඩ්ඩක් කැලයක් වගේ තැනක්. එතන නම් කූඩල්ලෝ පිරීලා. ඔය වෙලාවෙත් මම මේ එතන හිටගෙන ඉන්න වෙලාවෙත් මගේ කකුල මම දන්නේ නැතුව කූඩල්ලෝ දෙතුන් දෙනෙක්ම එළියට. ගස් උඩින් එතකොට කැලෑව මැදින් පුදුම ගේමක් දීලා ආවේ. මොකක්ද ඒ කොක්ක කොයන එක? ඔය තියෙන තවත් තැනක් ඒ ඊට චුට්ටක් දුරින් තිබුණේ ඔය පයිනස් මං හිතන්නේ ගස් වර්ගය නම් මම හරියටම දන්නේ නැහැ. ඒ ගස් මැදින් තියෙන ලොකේෂන් එක මාර ලස්සනයි. අපි එතනත් වීඩියෝ ටිකක් ගත්තා. සාක්කුවට හිටයක් ගිප් එකකින් අත් තියන්න. අපි ඔය වීඩියෝ ෂූට් එකත් එක්කම ෆොටෝ ෂූට් එකකුත් මේත් එක්කම කරා. ඉතින් අපි ගත්තු වීඩියෝස් වලින් ලස්සනම වීඩියෝ ටිකක් ඕගොල්ලන්ටත් බලන්න මම මේ වීඩියෝ එකටම දාලා තියෙනවා.
ඉතින් අදත් මගෙත් එක් එකතුණු මගේ ලස්සන යාළුව හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් මං ආයෙත් වීඩියෝ එකකින් ඔයාලා බලන්න එන්නම්. ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න.